ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දෙතිස් මහා පුරුෂ ලකුණින් බබලන අපගේ ශාස්ත්‍රූන් වහන්සේ එක්තරා දවසක් මේ මිහි මඩල සනසවමින් වැඩම කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේලා දකුණු සිරිපා කමල මේ මිහි මඩලට දිගු කරනකොට මේ මහා පොළවේ තියෙන වලවල් වැහිලා යන්නේ බුද්ධානුභාවයට. උන්වහන්සේ වඩින මාවතේ ගල් කැට බොරළු ඉවත් වෙන්නේ බුද්ධානුභාවයට. මිහි මඩල සනසාලමින් වඩිනකොට ආකාශයෙන් පිනිපොදක් වැටෙන්නේ බුද්ධානුභාවයට. දූවිලි මැකිලා යනවා. දෙතිස් මහා පුරුෂ ලකුණින් බබලන බුදු සිරුරේ දූවිලි ටුට්ටක්වත් රැඳෙන්නේ. ඉතින් මිහි මඩල සනසාලමින් බුදුරජාණන් වහන්සේ වඩිනකොට දෙපස තියෙන වෘක්ෂයන් වල ලස්සනට පිපුණු මල් බිමට වැටෙනවා. ඒ මල් රේණු මතින් සිරිපා කමල් තබන බුදුරජාණන් වහන්සේ මිහි මඩල සනසමින් වඩිනකොට කාගේ හිතද පහදින්නේ නැත්තේ? ඒ විතරක්ද? බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඔබට පේනවා මේ වටේ ආලෝක ධාරා. මේ වගේ අනන්ත සක්වලට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරින් රශ්මි ධාරා විහිදෙනවා. සක්වලින් සක්වලට ඒ රැස් ධාරාවන් විහිදිලා යනවා. බලන්න එතකොට මිහි මඩල සනසාලමින් බුදුරජාණන් වහන්සේ වඩිනට මොනතරම් ආශ්චර්යයක් මේ ලෝකෙට දැනෙනව ඇද්ද? එදා බුදුරජාණන් වහන්සේ වඩිනකොට අඳුරු ගල්ලෙනකට එළියක් වැටුණා. ඒ ගල්ලෙනේ හිටියේ බකමූණෙක්. බකමූණ බැලුවා මොකක්ද මේ එළිය? වටපිට බැලින්නම් යමෙක් ඇස් දෙකක් ලැබුවා නම් ඒ ඇස් දෙකින් දකින පින්වන්තම දර්ශනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දිහා කෙනෙක් හිත පහදවාගෙන බැලුවා නම් කල්පයකට ඇස් රෝගයක් හැදෙන්නේ. මේ ප්‍රතිමා වහන්සේ නමක් දිහා, බෝධීන් වහන්සේ නමක් දිහා, සෑරජාන් වහන්සේ නමක් දිහා, මේ සංගරුවනක් දිහා පහන් සිතින් net විදහා බැලුවා නම් පින්වත්නි, කල්පයකට ඇස් රෝගයක් නැහැ. එහෙනම් මේ ඇස් රෝග තියෙන අය හොඳට සෑය දිහා බලලා වඳින්න. හොඳට මේ බුද්ධ ප්‍රතිමා දිහා බලලා වඳින්න. මහා සංඝරත්නයේ ගුණ සීකරලා සංඝයා දිහා බලලා සතුටු වෙන්න. දවසක් එක රජ කෙනෙක් මහා සංඝරුවන මිහින් තලාවිදම් පහලට වඩිනකොට ඒ මහා සංඝරුවන දිහා බලාගෙන මහා සංඝරුවනේ ගුණ සීකර කිරින්නකොට සෝවාන් ඵලයටපත් වුණා. බලන්න මේ තිසරණේ තියෙන සරණ. එදා ඒ බකමූණ බැලුවා, අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා, මට පූජා කරන්න මා සතු කිසිවක් නෑ, මා කුමක්ද පූජා කරන්නේ? කල්පනා කරලා බැලුවා, පූජා කරන්න මොකුත් නෑ. ඉක්මනින්ම පියාඹගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ නැවතුණා. භාග්‍යවතුන් වහන්සේත් නැවතුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් පාටින් දැස් විහිදෙන සිරිපා කමලේ බකමූණාගේ අත්තටු තිබ්බා. බකමූණා මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අත්තටු වලින් වැහුවා. ඒ බකමූණා කළ බුද්ධ වන්දනාවයි. බකමූණා ඔන්න පිනක් කළා. පිනේ විපාකෙ දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක දකින්නකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ නිල් මහ නිල් සපුමල් දෑසමන් ආදී සුවඳ විහිදුවන
ශ්‍රී මුඛ පත්මේ සුදෝ සුදෝනින් බබලමින් වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේලාගෙන් ඔන්න රශ්මි ධාරාවක් විහිදෙනවා. ගිනි සිලුවන් දිතොල් අතරින් සුදුම සුදු පාට රැස් ධාරාවක් විහිදිලා යනවා. තල් කඳක් වගේ ඇති. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර පැදකුණු කරලා අහසට නික්මනවා. බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් නිරන්තරයෙන් ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල. කවුද? අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කාලේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඇහුවා, භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහල කළා. බුදුරජාණන් වහන්සේලා නම් නිකරුණේ සිනහ පහල කරන්නේ නෑ. සාමීනි කවර කරුණක් අරඹයාද සිනහ පහල කළේ? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පෙන්වුවා, ආනන්ද මේ බලන්න කිව්වා. ස්වාමීනි බකමූනි, ආනන්ද මේ බකමූනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන මේ වන්දනා කරගෙන ඉන්නේ. මේ බකමූනා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පින ආනන්දය කල්ප 30000ක් මේ බකමූනා සුගති ලෝකෙ ඉපදින අනාගතේ. ඉන් අනතුරු සුගති සැප විඳලා සෝමනස්ස කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා කියලා කිව්වා. අන්න බලන්න එතකොට තිරිසන් සතෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන සුගති ලෝකෙ ඉපදුන හැටි. මේ විපත්ති කරදර වෙන කාලේ අපි කරන්න ඕන දෙයක් තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම.